පිළිකාව පරද්දන නව එන්නතක්. පිළිකා රෝගීන්ට දේව බැල්ම. ලෝකය පුරා ව්‍යාප්තව පවතින පිළිකා නිසා මිලියන ගණන් මිය යාම වැළැක්විය හැකි සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් මෙතෙක් සොයාගෙන තිබුණේ නැහැ. මේ සඳහා සාර්ථක ඖෂධ නිපදවීමට දියුණු රටවල් කාලයක සිට පර්යේෂණ කරමින් ඉන්නවා. ඒ පරීක්ෂණ අතරින් රුසියාව පිළිකා මර්ධනයට අති සාර්ථක එන්නතක් දැන් සොයාගෙන තියෙනවා. එහි සාර්ථකත්වය හා අගය වටහා ගැනීමට නම් පිළිකා මර්ධනයට දැනට අනුගමනය කරන ප්‍රතිකාර ක්‍රමය ගැනත් කෙටියෙන් හරි මතක් කරන්න ඕන. CT ස්කෑන් පරීක්ෂණ මගින් කරන විකිරණ ප්‍රතිකාර හා ශල්‍ය කර්මත් කීමෝතෙරපි ප්‍රතිකාරත් ඉන් කීපයක්. මේවා 100% සාර්ථක නැහැ. පසුව ඇතිවෙන අතුරු ආබාධ වැඩි. හිසකෙස් යාම, හමරැලි වැටීම, ආහාර නීරස වීම, ශරීරයේ බර අඩුවීම වැනි බරපතල අතුරු ආබාධ ඇති වෙනවා. ඒත් රුසියාවෙන් දැන් නිපදවා ඇති එන්නත පිළිකා ශෛල විනාශ කිරීමට 100%ක්ම සාර්ථක බව පූර්ව මානව පරීක්ෂණවලදී හෙළි වෙලා තියෙනවා. කිසිම අතුරු ආබාධයක් නැති බවත් පර්යේෂණ විශාල ප්‍රමාණයකින් තහවුරු වෙලා තියෙනවා. කැන්සර් mRNA වැක්සීන් ලෙස දැනට එය නම් කරලා තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබුණ වහාම එය පොදු භාවිතයට සූදානම් බව රුසියන් රජයෙන් ප්‍රකාශිතයි. පිළිකා නිසා දුකට පීඩාවට පත්ව සිටින ජනතාවට ඒක දේවාශිර්වාදයක් වේවි.